ජනාධිපතිවරයා පවා ප්‍රශ්න කරනවා කොත්මලේ ජලාශයේ ඒ අදාළ බලධාරීන්ගෙන් මේ සයිරන් එක ගහන්න පුළුවන් විනාඩි 10කට කලින්ද මේක පැය භාගයක් කලින් බැරිද? හැබැයි එහිදී මේ අදාළ නිලධාරියා කියන්නේ මේ අපිටත් හිතා ගන්න බැරි ගන්නට වතුර වැටුණා. ඒ නිසා අපි සයිරන් එක ගහලා විනාඩි 10කට පස්සේ ඔව් කියන පිරෙන වේගයේ තප්පරයට ඝන මීටර 2700කින් පිරලා තිනවා. අපේ වාරි මාර්ග පද්ධතියේ ඉහළ ජලාශ 13ක් තියෙනවා, ප්‍රධාන ජලාශ 13ක් මහවැලි අධිකාරියෙන් ක්‍රියාත්මක මේ හැම එකේම වාරි වේල්ල බාර කාර්යභාර ඉංජිනේරුවෝ ඉන්නවා. ඔවුන් මේ අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. ඔවුන් මේ විෂය හදාරපු කට්ටිය. මේකේ වාන්දරටුවක් ගිහිල්ලා ස්විච් එක දාලා අරිනවා වගේ පොඩි වැඩක් නෙවෙයි මේක. වැවට එන වතුර ප්‍රමාණය යන ප්‍රමාණයකින් කොච්චරද ඇති වෙන තත්ත්වය සියල්ල සලකලා බලලා තමයි කරන්නේ. කොයිම වෙලාවකවත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් වාන්දරට විරුද්ධ කරන්නේ ෆ්ලඩ් වේව් එකක් එන්න. ඔවුන් ඒක ක්‍රමිකව ඇරලා තමයි දාන්නේ. ඒ වගේම ජලාශ විවෘත කරේ නැහැ, වතුර ඇරියේ නැහැ, හිස් කරේ නැහැ කියලා කතාවක් කියනවනේ. අපේ රටේ ජලාශ හදලා තියෙන්නේ කෘෂිකර්ම කටයුතු, වාරි මාර්ග කටයුතු වලට පානීය ජල අවශ්‍යතාව සඳහා සහ ජල විදුලියේ බලයට. අපේ රටේ එක ජලාශයක්වත් හදලා නැහැ. මේ වගේ ධාරානිපාති වස්තුකදී වතුර එකතු කරගෙන ගම් වතුර තත්ත්වයක් ඇති නොවෙන්න කටයුතු කරන්න හදලා නැහැ. ඒ හින්දා ඔවුන්ගේ කාර්යභාරය තියෙන්නේ ඒ සඳහා දැන් හදලා තියෙන්නේ. මම ලංකාවේ මේ සැරේ ඔය ප්‍රධාන ජලාශය ඇතුළු 200 ගණක් තියෙනවා, සියල්ලම පිරිතිරි කියන්නේ. පිරිතිරි. ඔය එතකොට ඔව් දැන් 11යි 21 ආහාර සුරක්ෂිතතා කමිටුව තියෙනවා. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මේ මාස් කන්නේ කාලගුණ අනාභය කියත් එක තමයි ජලාශය හැසිරෙන්නේ. නොවැම්බර් 21 වෙනිදා. ඒ කාලගුණ අනාභයකේ තියෙන්නේ මේ මාස් කන්නේ වැස්ස අඩුයි. ඒ හින්දා ආහාර සුරක්ෂිතතා කමිටුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ වැස්ස අඩු වීම නිසා භෝග හානි වෙන්න පුළුවන්. ඒ නිසා ජලය කළමනාකරණය කරන්න කියලා. එතකොට දැන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජලාශ කළමනාකරණය කරන්නේ කොහොමද? මේ මාස් කන්නේ ජලය වගා කිරීම සඳහා පරිස්සම් කරන්න. එතකොට කොත්මලේ ජලාශයේ අඩි 20ක් යටින් තියෙන්නේ වාහන මට්ටමට. ඒ තත්ත්වයන් ඇතුලේ කොත්මලේ මේ ජලාශ භාර ඉංජිනේරුවෝ කොහොමද කටයුතු කරන්නේ? ඒකත් ඔළුවේ තියාගන්න. දැන් කබීර් හෂීම් හිටු ඇමතුමා කියනවා ධම්මික කොත්මලේ එකවර වාන්දාපු හින්දා ගම්පොළ නගරය තනිකර යට වුණා 1000කට වඩා දරුණා කියලා. මේක බරපතල තත්ත්වයක් නේ. එකවර ඇයි වාන්දුරටුව ඇරියේ? මන් දන්නේ වාන්දුරටුව වාංගඩිය නම් එන බලපෑම කොච්චරද කියලා. මේ වාන්දුරටුව ඇරීම සම්බන්ධයෙන් ඔවුන් විවිධ මට්ටමින් තමයි ජනතාව දැනුවත් කරන්නේ. මේක මාධ්‍ය වලට දෙනවා. ඒක තමයි තියෙන යාන්ත්‍රණය. මේ සයිරන් එක හදවන්නේ ගම්පොළ නගරයට නෙවෙයි. ඒ වෙලාවේ ජලාශය මේ අය දැනුවත් නැද්ද ඉංජිනේරුවරයෙක් නේ. අර දරා ගන්න බැරි ජලධාරිතාවයක් ඇවිල්ලා ඒගොල්ලෝ කියනවානේ වැව් බැම්මට යම් කිසි හානියක් වෙයි කියන සහ ඒ අවදානම් තත්ත්වයට නිදහස් කරගත යුතුයි ඒ පදනම මත කියලා. දැන් මම උදාහරණයක් ගන්නම්කෝ. කලා වැවෙන් පටන් ගන්නවා කලා ඔය. රාජාංගලි ජලාශය දෙයක් හොයන්නේ. කලා වැවෙන් පල්ලෙහා තමයි කලා ඔය ද්‍රෝණිය. කලා ඔය ද්‍රෝණිය තියෙන වර්ග කිලෝමීටර් 2800ක්. සාමාන්‍යයෙන් කලා වැව අවුරුද්දකට 6 සැරේ පුරවන්නේ මේ කලා ඔය ද්‍රෝණිය වගා කරන්න. අවුරුද්දකට 6 සැරේ. මිලිමීටර් 200ක වැස්සක් වැටෙනවා කියලා හිතුවොත් මේ එක දවසකට මිලිමීටර් 200 නිසා ඒ කලා ඔය ද්‍රෝණියට වැටෙනවා කලා වැව වගේ 5 ගුණයක් වතුර. එක දවසකට. දවස් දෙකකට කලා වැව වගේ 10 ගුණයක් වැටෙනවා. ඒ වතුර කොහෙන්ද යන්නේ? ඒ නිසා මේක වැවක වාන්දරට විවෘත කරලා ටික ටික යවලා මේක කන්ට්‍රෝල් කරන්න බෑ. දවස් දෙකක් ඇතුළත ඒ ජලාශ වගේ 10 ගුණයක් වතුර වැටෙනවා. අපේ ජලාශ තියෙන්නේ ගම් වතුර පාලනය කරන්න නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන් අපේ ඉංජිනේරුවන්ට සිද්ධ වෙනවා ඒ තියෙන වතුරත් එක්ක ඩෑම් එක බේර ගන්න. ඩෑම් එක කැඩුණොත් මොකද වෙන්නේ? ඒ නිසා මේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා අපේ ජනාධිපතිතුමාට අභියෝග කරන්නේ දහසක් මැරුණා කියන එක එළිය කියන්න කියලා පුළුවන් නම් මේක තමයි දේශපාලන මේකට පාවිච්චි කරන්නේ. දරන්න බැරි වර්ෂාපතන දරන්න බැරි වර්ෂාපතනයක්. ඒ කියන්නේ අවුරුද්දේ වැටෙන වර්ෂාපතනය වගේ 4න් එකක් මේ දවස් 4කට වැටිලා තියෙන්නේ. ජලාශවල තියෙන වාන්දරට උඩපාත් කරලා මේක කළමනාකරණය කරන්න බෑ. ඒ වෙලාවේ අනිවාර්යෙන් ඉංජිනේරුවරුන් තියෙන්නේ ඩෑම් එක කඩාගෙන යන එක බේර ගන්න එක. දැන් රාජාංගනේ වැවේ ගත්තාම වාන්දරට ඔක්කොම විවෘත කරලා මීටර 500ක් විතර බැම්මට උඩිනුත් දැම්මා වතුර. කලා වැවේ බැම්මේ එහා පැත්තේ කොටස කපන්න තමයි යෝජනා කරේ. කුඩා වැව් රාශියක වාහන කැපුවා. සමහර වැව් වල වැව් බැම්මෙන් ඇති කැපුවා. මහවැලි අධිකාරිය මැදිහත් වෙලා. අපේ රට පුරා තිබුණු වැව් පද්ධතිය ඒ තත්ත්වයට ගියා. මේ ආපදාවෙන් අවුරුද්දකට වැටෙන තියෙන වර්ෂාවෙන් 4න් එකක් දවස් 4ක් තුල ඇද වැටෙනාම ඕනෑම වැව ගත්තොත් ඒ ජලාශය වගේ 10 ගුණයක් ඒ පැත්තට වැහලා තියෙනවා. ඒ ජලධාරිතාව ඒ වැවට එකතු කරලා ටික ටික නිදහස් කරන්න බෑ. ඒ නිසා ඒ ඉංජිනේරුවගේ වගකීම ඩෑම් එක ආරක්ෂා කරන එක. හැබැයි ඒ වාන්දරට විවෘත කරද්දී අනිවාර්යෙන් ඔවුන් අනුගමනය කරන ක්‍රමවේදය තමයි ඔය කියන එක පාරට වාන්දරට හරියලා නෙවෙයි. ඒ ක්‍රමිකව වාන්දරට හරියලා තමයි මේක යන්නේ. මේ අත්දැකීම් පාදක කරගෙන අපි මේ වගේ ආපදාවකට මුහුණ දෙන්න ඕන කොහොමද කියලා අපේ තියෙන රජයේ තියෙන ක්‍රමවේදයන් ශක්තිමත් කරන්න අනපනත් සංශෝධනය කරන්න ඕනේ. සූදානම් වෙන්න ඕනේ. ඒ වගේම ජනතාව සූදානම් කිරීම සඳහා ක්‍රමවේදයක් හදන්න ඕනේ. ජනතාවගේ ආකල්ප වෙනස් කරන ක්‍රමවේදයක් හදන්න ඕනේ.